ආයුබෝවන් කියලා ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ටීජී ඉලෙක්ට්‍රොනික් එතට. අද මම කතා කරන්නේ කොහොමද එක්ස්ටර්නල් පවර් කෝඩ් එක හදාගන්නේ කියලා. මේ එක්ස්ටර්නල් පවර් කෝඩ් එක හදා ගැනීමේ අවස්ථාවම අපිට මේක දිගු කාලයක් භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද කිව්වොත් අපි කඩෙන් ගන්න පවර් කෝඩ් එකක් ගත්තොත් අවුරුදු 5යි තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මේ වගේ එකක් අපි ගෙදර හදාගත්තොත් අවුරුදු 10ක් 15ක් එක දිගට වැඩ කරන්න පුළුවන් අපිට. හරි අපි වැඩි කතා නැතුව දැන් කොහොමද බලමු මේ එක්ස්ටර්නල් පවර් කෝඩ් එක හදාගන්නේ කියලා. එහෙනම් අපි කෙලින්ම යමු වීඩියෝ එකට. හරි දැන් අපි බලමු මේ එක්ස්ටර්නල් පවර් කෝඩ් එක කොහොමද හදාගන්නේ කියලා. මම ඉස්සෙල්ලා මේකට සන්බොක්ස් හතරක් එකට තියෙන එකක් ගත්තා. ඔයාලට කැමති නම් දෙකක් තියෙන එකක් ගන්නත් පුළුවන්, තුනක් තියෙන එකක් ගන්නත් පුළුවන්. මම මේක තියෙන එන ගහ ගන්න පුළුවන් විදිහට ලී බෝඩ් එකක් ගත්තා. මේකේ දිග සෙන්ටිමීටර් 34ක්, පළල සෙන්ටිමීටර් 8.5ක්. මේක මේ සවි කරගන්න පුළුවන් විදිහට මං ස්ක්‍රූ වෙන හතරක් ගත්තා. අඟල් 3 කාල සයිස් එක තමයි ඒක අඟල් 3 කාල. ඔයාලට කැමති නම් අඟල් භාගයක් ගන්න පුළුවන්. මම මේක සම්බන්ධ මේ වයර් සම්බන්ධ කරගන්න ප්ලග් එකක් ගත්තා. ඔයාලා ගොඩක් අය ගද්දි කෙවිල්ටන් හරි ඔරෙන්ජ් එකේ හරි ප්ලග් එකක් ගන්න. මම මේ අරන් තින්නේ මේ චයිනා මොඩල් ප්ලග් එකක්. ඊයසේ ප්ලග් බේස් එක විදිහට මම ගත්තා කෙවිල්ටන් එකේ බ්ලැක් කලර් ප්ලග් බේස් එකක්. මම ළඟ තිබ්බ කලින් ඔරෙන්ජ් එකේ ප්ලග් බේස් එකකුත් මම ඒකත් ගත්තා. ඊළඟට මම ගත්තේ ෆුලින්මන් එකේ යුනිවර්සල් ප්ලග් බේස් දෙකක්. ඔයාලා මේ ගොඩක් කාලයකට කෙවිල්ටන් හරි ඔරෙන්ජ් එකේ හරි ගන්න ඒක ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ යුනිවර්සල් පවර් මේ බේස් දෙකත් හොඳයි. ඊළඟට මම මේක සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට ඔරෙන්ජ් එකේ 3 කෝ වයර් එකක් ගත්තා. ඔයාලට කැමති නම් මේ 3 කෝ වයර් එක ගන්න පුළුවන්. 3 කෝ වයර් කියන්නේ වයර් මේ තුනක් එකට තියෙන එක. ඒ කියන්නේ එර්ත් එකයි නියුට්‍රල් එකයි ලයිව් වයර් එකයි තියෙන එක. ඊළඟට මම මේකට ගන්නවා මේක දිගට සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට මේ මම නම් ගත්තේ ඔරෙන්ජ් එකේ 3 කෝ වයර් එකක්. මේක සයිස් එක මිලිමීටර් 25. මේක එක වයර් එක කම්බි 16ක් තියෙනවා. එහිඳ හොඳ ඝනකම් මේ වයර් එකක් මේක. මම මේක මේ යාර 3ක් ගත්තා. ඔයාලට කැමති යාර 5ක් ඔයාලට කැමති සයිස් එක ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ කොහොමද සවි කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මේකට ලී බෝඩ් එකට මේ සන් බොක්ස් එක තියලා දැන් ඇන ටික සවි කරගන්න තමයි මම හදන්නේ. ඊට කලින් ඔයාලා බෞද්ධයකින් මේක මේ හිල් 4ක් විතර සන් බොක්ස් එකේ විද ගන්න ඇන ටික දාන්න ලේසි වෙන්න. මම නම් බෞද්ධයෙන් විදගත්තේ. ඔයාලා ළඟ ඩ්‍රිල් එකක් තියෙනවා ඩ්‍රිල් එකෙන් විද ගන්න. අර ලොකු වයර් එක දාන්න මිලිමීටර් 25 වයර් එක දාන්න පුළුවන් විදිහට ඔයාලා මේ පැත්තෙන් මේ හිලක් විද ගන්න. මම බෞද්ධයෙන් විදගත්ත බෞද්ධයෙන් විද ගන්න ගොඩක් වෙලා ලේසි. දැන් ඩ්‍රිල් එකක් වගේ තියනවා ඔයාලා ඩ්‍රිල් එකෙන් විද ගන්න. හරි දැන් මම ඊළඟට දැන් ලී බෝඩ් එක මේක තියලා එන සවි කරගන්න තමයි හදන්නේ. ඇන ටික සවි කරගන්න ඔයාලා මේ මල් නීනක් එකක් ගන්න. හරි දැන් මම පොඩ්ඩක් වීඩියෝ ස්පීඩ් එක යවනවා පොඩ්ඩක් වෙලා යන හින්දා. හරි දැන් මම එන හතරම මේකට තලි කරගත්තා. ඔයාලා මේ හොඳට මැන ටික හිර කරගන්න නැත්නම් ටික මේ ටික කාලයක් ඇද්ද ඔයාලන් ටික බුරුල් වෙලා ආයෙ ගැලවෙන්න පුළුවන්. එහෙනම් හොඳට හිර කරගන්න. හරි දැන් අපි ඊළඟට දැන් බලමු මේක දැන් කොහොමද මේ වයර් එක සවි කරගන්නේ කියලා. මම වයර් එක දිග ඇල්ලලා මේක අර මං මිලිමීටර් 25 වයර් එක දාන්න පුළුවන් විදිහට පැත්තෙන් හිලක් ඉදගත්තනේ. ඒක දැන් අපි දාන්න ඕන. දාන්න කලින් මම කම්බි ටික හොඳට දිග අරගෙන තමයි දාන්න ඕනේ. හරි දැන් අපි මේක ඇතුළට දාගමු වයර් එක. හොඳට ඇතුළට දාගන්න නැත්නම් මේක මේ බුරුල් වෙන්න පුළුවන්. එහෙනම් ඔයාලා හොඳට මේක ඇතුළට දාගන්න. හරි දැන් මම මේ ගත්ත අර කෙවිල්ටන් ප්ලග් එක තියෙන්නේ බ්ලැක් කලර් කෙවිල්ටන් ප්ලග් එක මේක දැන් දාගන්නයි යන්නේ.
ඊට මේ කැවිල්ටන් ප්ලග් එකේ තියෙන අර බැක් කවර් එක මම ඉස්සෙල්ලාම ගලව ගන්නවා. බැක් කවර් එක මම දැන් ගලව ගත්තා. ගලවගෙන දැන් මේක තියෙන ඇනටි මම පුරුදු කර ගන්නවා. වයර් ටික සම්බන්ධ කර ගන්න පුළුවන් විදිහට. මම පොඩ්ඩක් වීඩියෝ එකට ස්පීඩ් යවනවා. හරි දැන් අර මම මේ පොඩි සයිස් එකේ ත්‍රිකෝණ වයර් එකක් ගන්න තිබ්බේ. ඒක මේ අර මිලිමීටර් 25 ලොකු සයිස් එකේ වයර් එකේ මේ ඈත් වයර් එකට මේ පොඩි මේ වයර් එකේ ඈත් වයර් එක සම්බන්ධ කර ගන්නවා. ඒතර පොඩි වයර් එකේ මේ නියුට්‍රල් වයර් එක ලොකු මේ වයර් එකේ නියුට්‍රල් වයර් එකට සම්බන්ධ කර ගන්නවා. එතකොට ලොකු වයර් එකේ ලයිව් එක පොඩි වයර් එකේ ලයිව් එකට අපි සම්බන්ධ කර ගන්නවා. මේ විදිහට හරියට සම්බන්ධ කරගන්න. හරි මම දැන් වයර් එක සම්බන්ධ කරගත්තා. දැන් මේ ප්ලග් බේස් එකේ මැද තියෙන්නේ එර්ත් එක. පොළොවට පස්සනා වගේ මාර්කයක් තියෙනවා. ඉතින් එර්ත් එක. ඊට එහා පැත්තෙන් තියෙන්නේ N අකුරෙන් වගේ තියෙන්නේ නියුට්‍රල් එක. L අකුරෙන් තියෙන ලයිව් එක. දැන් මේ ඔරෙන්ජ් ප්ලග් බේස් එකේ ඒ විදිහම තමයි තියෙන්නේ. මැද තියෙන්නේ E අකුරෙන් පෙන්වලා තියෙන එර්ත් එක. L අකුරෙන් පෙන්වලා තියෙන ලයිව් එක. මේ N අකුරෙන් පෙන්වලා තියෙන නියුට්‍රල් එක. හරි දැන් අපි මේ වයර් ටික සම්බන්ධ කරගමු. ඔයාලා හරියටම මේ වයර් එක මේ අර ඇතුළට දාලා අනේ හොඳට හිර කරගන්න. නැත්තම් ඔක ආයේ බොරු වෙලා ගෑවිලා ඇතුළට සම්බන්ධ කරාට පස්සේ මේ අනිත් වල වැඩිය ෂෝට් වෙන්න පුළුවන්. ඒතර අනුතුරු වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා හරියට හිර කරගන්න මේ ඇන ටික. හරි මම පොඩ වීඩියෝ ස්පීඩ් එක යවනවා. හරි අපි මේ ප්ලග් බේස් එකට වයර් තුනම සම්බන්ධ කරගත්තා. දැන් මේ ප්ලග් බේස් එකේ තියෙන ඇන දෙක මම දැන් එළියට ගත්තා. ඒ දෙක මේ දැන් සම්බන්ධ කරන්න ඕන අරකට සන් බොක්ස් එකට දාලා හිර කරගන්න. ඊට කලින් අර මේ වයර් එක ඊළඟ සන් බොක්ස් එකට හිර ඇතුලේ එළියට ගන්න ඕන. දැන් මම මේ විදිහට ගත්තා. ඔයාලට වීඩියෝ පේන ඇති. කොහොම හරියට තියලා ඔයාලා ඇන දෙක දෙපැත්තෙන් තියලා හොඳට හිර කරගන්න. දැන් මම ස්ක්‍රූ ඇන දෙක මේ මම නියම හිර කරගන්නවා. ස්ක්‍රූ එක මම හොඳට හිර කරගත්තා. දැන් ඊළඟට අර බැක් කවර් එක දැන් මේකට දාගන්න තියෙන්නේ. බැක් කවර් එක තියලා උඩින් හොඳට තද කරගන්න. අනිත් අපි දැන් පළවෙනි මේ ප්ලග් බේස් එක දැන් සන් බොක්ස් එක හයි කරගත්තා. ඒ විදිහටම ඔයාලා ඊටු සන් බොක්ස් තුනේට මේ අර ප්ලග් බේස් තුනක් හයි කරගන්න. මම වීඩියෝ එක දිග වෙන හින්දා මේ ඉක්මනට මේ යවන වීඩියෝ එක.
හරි අපි ප්ලග් බේස් තුනම දැන් නිවැරදි ආකාරයට දැන් සම්බන්ධ කරගෙන තියෙන්නේ. අපි ඊළඟට දැන් අර මිලිමීටර් 25 වයරයකට මේ දැන් මේ ප්ලග් එක සම්බන්ධ කරගන්න ඕන. ඊට කලින් මේක තියෙන ඇනේ ගලවලා ඔයාලා බලන්න මේකේ ෆියුස් එකක් තියෙනවද කියලා. ඇම්පියර් 13 ෆියුස් එකක් තියෙනවද කියලා බලන්න. සමහර ප්ලග් වල මේ ඇම්පියර් 13 ෆියුස් එක නැහැ. එතකොට ඔයාලට ගොඩක් අයට මේ හයි වෝල්ටේජ් එකක් එහෙම ආවොත් වයර් එක පිච්චෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා මේ බලන්න ප්ලග් එකක් ගත්තී ඇම්පියර් 13 ෆියුස් එක තියෙනවද කියලා. එහෙම නැත්නම් ඒ වගේව ගන්න එපා. මම ගොඩක් අයට රෙකමන්ඩ් කරනවා ඔරෙන්ජ් එකේ හරි කෙවිල්ටන් එකේ හරි ප්ලග් එකක් ගන්න කියලා ගද්දී. හරි දැන් අපි දැන් ඒකට මේ වයර් තුන සම්බන්ධ කරගමු. ඔයාලා සම්බන්ධ කරගද්දී මේ එර්ත් එකට එර්ත් වයර් එකත් නියුට්‍රල් එකට නියුට්‍රල් වයර් එකත් ලයිව් එකට ලයිව් වයර් එකත් සම්බන්ධ කරගන්න. හරි මම වීඩියෝ එක පොඩ්ඩක් මේ ස්පීඩ් එක යවනවා. ඔයාලට තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. ගොඩක් අය දන්නේ නැහැ මේ වයර් වලින් මොකද කියන්නේ කියලා. එතකොට දැන් එර්ත් වයර් එක නම් කොළ පාට කියලා ගොඩක් අය දන්නවනේ. එතකොට නිල් පාට වයර් එකෙන් පෙන්නන්නේ නියුට්‍රල් එක. එතකොට දුඹුරු පාට වයර් එකෙන් පෙන්නන්නේ ලයිව් එක. ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. මම නම් ගොඩක් මතක තියාගන්න නිල් හින්දා නිල් පාටෙන් මේ නියුට්‍රල් වයර් එක පෙන්නනවා කියලා. ඒ හින්දා ඔයාලා ඒක මතක තියාගන්න ඒ විදිහට. හරි දැන් අපි වයර් තුනම නිවැරදි ආකාරයට සම්බන්ධ කරගත්තා. දැන් අර තියෙන වහල්ගෙන ඇනේ සවි කරගමු. හරි දැන් අපි එක්ස්ටර්නල් පවර් කෝඩ් එක හදාගෙන ඉවරයි. දැන් අපි මේක ටෙස්ට් කරලා බලමු. හරි දැන් ඔයාලා මේ වගේ ටෙස්ටර් එකක් ගන්න. ටෙස්ටරේ අරන් ස්විච් එක පැත්තේ තියෙන හිර තියෙන්නේ. ස්විච් එක පැත්තේ තියෙන හිරට ඔයාලා ඒක ගහලා නිකන් උඩින් මේ ඇඟිල්ල තියලා බලන්න පත් වෙනවද කියලා. ලයිට් එක පත් වෙනවද කියලා. ස්විච් එක දාලා ඔන් කරලා බලන්න පත් වෙනවද කියලා. පත් වෙලා නම් ඔයාලගේ අද එක්ස්ටර්නල් පවර් කෝඩ් එක හයට ඇවිල්ලා. දැන් ඔයාලා ස්විච් දාලා නැති වෙයි පත් වුණා නම් ඒකේ පොඩි අවධානමක් තියෙනවා. ඒ කියන්නේ නිකන් නෝමල් වෙලාවෙත් කරන්ට් එක එනවා. අර ස්විච් එක දාලා අර නියොන් ලයිට් එක පත් වෙනවා නම් ඒ කියන්නේ එක්ස්ටර්නල් පවර් කෝඩ් එක අපි හදපු එක්ස්ටර්නල් පවර් කෝඩ් එක නිවැරදි ආකාරයට ඇවිල්ලා. ඒ හින්දා ඔයාලා මේ විදියට පවර් කෝඩ් එකක් හදලා මේ විදිහට ටෙස්ටර් එක ගහලා බලන්න. හරි අදට මේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා අපේ channel එක අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා like කරලා comment එකක් දාලා යාළුවොත් එක්ක share කරන්න. ඉතින් අපි තවත් වටිනා අලුත් ඉලෙක්ට්‍රොනික වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එහෙනම් මං ගිහින් එන්නම්. bye.
get it.